හෙලෝ අයිබොන් වෙලාව උදේ 6:48යි 1:25 සන්ඩේ දවස. මම ඉන්නේ 1000 පෙපේ කියන ටෝකන් එකේ 15 minute time frame එකේ. මට මෙන්න මේ වගේ opportunity එකක් පේනවා sell entry එකක්. මම මේක 1 hour වලට යනවා. 1 hour වලට ගියාට පස්සේ මට මේ වගේ strong zone එකක් මෙතන පේනවා. මෙන්න මෙතන strong zone එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතනින් market එක resist වෙලා market එක break වෙලා support වෙලා දැන් ආයේ මේක break වෙලා මේක රීටෙස්ට් වෙලා මාකට් එක එන ගමන් තියෙන. ඒතකොට මෙතන තියෙන හොඳ ස්විං පොයින්ට් එකක් තමයි මේක. ඒ වගේම මට මෙන්න මෙතන පේනවා මේ වගේ රෙසිස්ටන්ස් එකක්. සපෝට් බ්‍රේක්අවුට් රෙසිස්ටන්ස්. ඒතකොට මේ දෙකම එකට කන්ෆ්ලුවන්ස් වෙනවා. ඒ වගේම මම මේ වගේ ඇඳගත්තොත් මට මෙතන channel එකක් පේනවා. ඔන්න ඔය කන්ෆර්මේෂන් ටිකත් එක්ක බැලුවට පස්සේ මට මේකේ පේනවා sell entry එකක්. මේකේ ළඟම තියෙන TP එක තමයි මෙන්න මේක. ඒ කියන්නේ මෙහෙම ගත්තොත් එම 1 to 1.94 ඒ කියන්නේ 1 to 2 තියෙනවනේ. නමුත් මට හිතෙනවා මේ මෙතන ලොකු strong trend line එකක් තියෙනවා. මෙයා මෙතෙන්ට ඇවිල්ලා මේ හරියට ඇවිල්ලා මෙතන පොඩි support එකක් අරගෙන ඉවරලා මෙතනින් වැටුනොත් එම මෙයා මේ loss කඩාගෙනම වැටෙයි කියලා. ඒතකොට මම මේ හරියෙන් බලනවා manage කරනවා මම මේක කොච්චර profit ගන්නවද කියලා. නමුත් මේ වගේ zone එකකට බොහෝ පිට යයි කියලා මට assumption එකක් තියෙනවා. හරි. ඊට අමතරව ඉතින් විශේෂ දේවල් නැහැ. අපි මේක 15 minute ගියාට පස්සේ 15 minute එකේ මෙතන extract වේගන යනවා. market එක strongly down වෙලා තියෙනවා. ඒත් එක්ක market එක මේ යන විදිහත් එක්ක මෙතනින් වැටෙයි කියලා තමයි මගේ expectation එක තියෙන්නේ. මීට වඩා ඉතින් මේකේ කතා කරන්න දෙයක් නැහැ. වැදගත්ම කැලේ තමයි මෙන්න මේ zone එක. sorry. මෙතනින් මාකට් එක උඩට යන්න ගිහිල්ලා තියෙනවා. එතනින් මාකට් එක රෙසිස් කරලා පල්ලෙහාට වටලා තියෙනවා. ඊට පස්සේ ආයෙ මෙයා උඩට මේක බ්‍රේක් කරගෙන සපෝට් කරන් උඩට යන්න ගිහිල්ලා තියෙනවා. නමුත් මෙයාට යන්න බෑ මෙතනින් මාකට් එක උඩට. මොකද යන්න බැරි මෙයා යනවා නම් දැන් මේ ආපු එමට මෙතන සපෝට් කරා මෙයා මෙතන 6 හදාද යන්න ඕන. ඒ ගිහිල්ලා නැහැ. මොකද වෙලා තියෙන්නේ මෙයා ආයෙමත් යම් ට්‍රෙන්ඩ් ලයින් එකක් හදලා ඒක බ්‍රේක් කරලා පහළට වැටලා. ඒතකොට මෙතනින් ආයෙ ට්‍රෙන්ඩ් ලයින් එකක් හැදෙනවා. ඒක නිසා මට හිතෙනවා මේක ෂෝට් ටර්ම් හරි යම් ප්‍රමාණයක් මේක සෙල් වෙන්න පුළුවන් මේ මාකට් එක. එතකොට ඒක හරියට මේක මේ තැන් වලින් මෙයා ඩ්‍රොප් වුණොත් එම මෙයාට හෝල් කරගන්න බැරුව මාකට් එක වැටෙනවා. ඒක නිසා මම මේ එන්ට්‍රිය අරගෙන තියෙන්නේ. අපි බලමු මේක මොකද වෙන්නේ කියලා. මේ ටෝකන් එක 1000 pp USDT 15 minute time frame එකේ වෙලාව 6:51යි 1:25 සන්ඩේ දවස. හරි මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා.